මිනිස්සුන්ගේ මොලේ පුරුදු වෙලා තියෙනවා ඉස්සරලාම මොලේට දෙන සිතුවිල්ල වැඩිපුරම ફોකස් කරන්න. විශාල හිම අයිස්කන්ධකින් පල්ලහැට ලිස්සන මිනිස්සෙක් ගැන මොහොතක් හිතන්න. හොඳට කල්පනා කරලා හිතන්න. සීගිරිය අමතක කරන්න කියලා මම ඔබට කිව්වොත් ඔබට මේ මොහොතේ ඉඳලා සීගිරිය මතක් වෙනවා. අලියෙක්ව අමතක කරන්න කියලා කිව්වොත් ඔබට ඒ මොහොතේ ඉඳලා අලියව මතක් වෙනවා. මොලේ හදලා තියෙන්නේ සමහර වෙලාවට අපි එපා කියන එක අපි අමතක කරන්න කියන එක වැඩිපුර අපිට මතක් කරන්න මේ මොහොතේ ඉඳලා. අයිස් කන්දකින් පල්ලහැට ලිස්සන් යන මිනිස්සෙකුට දහස් ගාණක් ගස් අයිස් කන්ද පාවුල තියෙනවා. ඒ මිනිස්සයා ඒ ලක්ෂ ගාණක් ගස් අතරින් හරි ලස්සනට පහසුවෙන් කොහොමද බේරිලා පල්ලහැට ලිස්සගෙන යන්නේ? එන වේගෙට ගහක වැදුනොත් එහෙම ඒ මිනිස්සයා විශාල අනතුරකටපත් වෙනවා. ලිස්සන පළවෙනි මොහොතේම ගන්න තීරණයේ මොකද්ද? එයා හොයන්නේ ගස් අතර තියෙන හිඩස, හිස් අවකාශය. මොලේ ප්‍රධාන ફોකස් එක වෙන්නේ හිස් අවකාශේ නැත්තම් හිඩස. කෝ හිඩස කියාගෙන පල්ලහැට ලෙස්සන්න පටන් ගන්න මිනිස්සයාගේ ඇස්වලට මොලේට තදින්ම පේන්න පටන් ගන්නේ ගස් අතර තියෙන හිස් අවකාශය. ලක්ෂ ගාණක් ගස් අතරින් හිස් අවකාශයම පේන මිනිස්සයා හරි පරිස්සමෙන් තමාව කන්ට්‍රෝල් කරගෙන ගමනාන්තය දක්වා ලිස්සගෙන යනවා. නමුත් ඒ මිනිස්සයා ගස් කියලා ගස්ම හොයන්න පටන් ගත්ත නම් ඒ කියන්නේ බාධක කියලා බාධකය හොයන්න පටන් ගත්ත නම් ඒ මිනිස්සයා තප්පර ගානකින් විශාල ගහක හැප්පිලා ලොකු අනතුරකටපත් වෙනවා. වැඩක් පටන් ගත්තාම ඔබේ ජොබ් එක ඇතුලේ, ඔබේ ව්‍යාපාරය ඇතුලේ, ඔබේ ඉලක්කය ඇතුලේ බාධක කියලා දවස පටන් ගන්නවා නම් ඔබට දවස පුරාම තියෙන බාධකම පේන්න පටන් ගන්නවා. මේක බැරි වෙන්න පාර හදනවා. මේක එපා වෙන්න පාර හදනවා. මේක ඇති වෙලා තිත්ත වෙලා කලකිරලා එපා වෙලා නැති වෙනකල් ඔබට ඉලක්කය එපාම වෙනකල් ඔබට බාධක පේන්න පටන් ගන්නවා. කොයිතරම් ලක්ෂ ගාණක් බාධක තිබ්බත් ඒ බාධක අතරින් සාධක මේක පීරගෙන යන්න, එලවගෙන යන්න, නිමාවට කොහොම හරි යන්න, විද්‍යාග්‍රහණයම සහතික කරන්න ඒ ඇස්සේ තියෙන හිඩස යන්න තියෙන සාධක හොයන්න පටන් ගන්න මිනිස්සයාට ඒ බාධකකින් එක මගහැරිලා යන්න තියෙන පුංචි පාරවල් පේන්න පටන් ගන්නවා. කොයිතරම් අමාරු දෙයක් කරත් ලස්සන ඉලක්කයකට යනවනම් ඉලක්කයේ ඇස්සේ තියෙන බාධක නෙමෙයි, ඒක පීරගෙන යන්න පුළුවන් සාධක හොයාගෙන යන්න. ඔබට දෙයක් අමාරු වෙන්නේ ඒක කරන්න පහසු දෙයක් හොයාගන්න කල් පමණයි. විශ්වාස කරන්න. ජීවිතේ තීරණ ගන්නෙත් වගකීම් ගන්නෙත් ඔබ ගන්න තීරණවල වගකීම්වල ප්‍රතිඵල විඳින්නේද ඔබ? කෙනෙකුට බෑ කියන දෙයක් කෙනෙක් විනෝදාංශය කරගෙන, කෙනෙකුට අපහසු දෙයක් කෙනෙක් කොහොම හරි කරනවා. ඔබේ තීරණයයි ප්‍රධාන දේ. වෙනස් වෙන්න, දවස ආරම්භ කරන්න සතුටින් තමන්ගේ කාර්යයට යන්න අවශ්‍ය කරන හිඩස සාධකම හොයන්න, දශමයක්වත් බාධක හොයන්න මහන්සි වෙන්න එපා. ඔබට අමතක වෙන දෙයක් තියෙනවා. ඒ බාධකය තමයි ඇත්තටම ඒ ගමන යන්න තියෙන නියම මාර්ගය. එදා මෙදා තුර ජීවිතේ ඔබේ ගමන එද්දී යම් බාධකයක් හම්බුණා නම් ඒ බාධකය ඉවත් කරලා, බාධකයේ වෙනුවෙන් විකල්ප හදලා, බාධකය මගහැරගෙන බාධකයට අභියෝග කරපු මිනිස්සු තමයි වර්තමානයේ ඒ බාධකයේ පරායන ඉදිරියට වෙලා ජීවිතේ දිනලා තියෙන්නේ. සතුටින් දවස ආරම්භ කරන්න, ඉලක්කයක් තුළ
සාධකයක් හොයාගෙන ජීවත් වෙන්න සාර්ථක ප්‍රතිඵල ලබන සන්ඩේ ෆන්ඩේ වෙන අති සාර්ථක දවසක් වේවි. මම සජිත් වන්නිනායක.